හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එකත් subscribe කරගෙන යන්න. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ garden vlog එකක්. ඉතින් අපි බලමු මොනවද අපේ ගෙදර වත්තේ වගා කරලා තියෙන්නේ කියලා. සමහර විට ඔයත් වගා කරන්න ගොඩක් ආස කෙනෙක් වෙන්න ඇති. ඉතින් අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියනවා පැණි දොඩම්. ඇත්තටම පැණි දොඩම් කියන්නේ ලොකු පොඩි හැමෝම ආස පළතුරක්නේ. ඉතින් සමහර අය මේවා අමුයෙන් කන්නත් ආසයි. සමහර අය බීම හදලා බොන්නත් ආසයි. මේ පාර නම් ඇත්තටම අවුව වැඩි නිසාමද මන්දා මුළු ගහ පිරෙන්නම වගේ තිබුණා ගෙඩි හැදිලා. මේ පැපොල් ගහ නම් ඇත්තටම ගොඩක් ලොකු ගහක් නෙවෙයි. හැබැයි ඔයාලට පේනවනේ මේකේ ගොඩක් ගෙඩි තියෙනවා. ඒ ගෙඩිවල බරට මේ ගහ පාත් වෙලා තමයි තියෙන්නේ. තැඹිලි කියන්නෙත් මම මාර මාස දෙයක් මේ දවස්වල තියෙන රස්නෙට නම් ඇත්තටම මේක මරු. සමහරක් අය කොස් උයලා කන්න ආස නැහැ. ඒ වුණාට ගොඩක් අය මේවා ඉදුණහම ඒ කියන්නේ වරක වුණහම තමයි කන්න ආසම. කෙසෙල් ගස් නම් ගොඩක් තියෙනවා ළමයි. ඒ වුණාට ඒ වගේ මේ දවස්වල කෙසෙල් කැන් නැහැ. ඉතින් මට ඔයාලට පෙන්වන්න වෙන්නේ අලු කෙසෙල් කැනක් විතරයි. ඉතින් පේනවනේ මේ වගේ ලොකුවට ගස් තිබුණාට මොකද එක කෙසෙල් ගහකින් ගන්න පුළුවන් එක කැනක් විතරයිනේ. මේ තියෙන්නේ වෙරළු ගහක්. ඉතින් මේ වෙරළු ගහ ලොකුවට තිබුණාට මොකද මේක හදලා ඇත්තටම අවුරුදු 6ක් වගේ ඇති. ඒ වුණාට මේ ගහ මානම විදියට ලොකු වෙලා තියෙනවා. කලින් පාර නම් ඇත්තටම ගෙඩි තිබුණා. මේ පාර ඔන්න ගහේ තනින් තන එකක් දෙකක් වගේ තියෙනවා. මේ පේනවනේ. මේක කිලෝ peer ගහක්. හැබැයි පෙනුමට පොඩිවට තිබුණාට මොකද මේකේ කලින් පාර නම් ගෙඩි හැදුනා. මේ වෙලාවේ නම් ඔයාලට පෙන්වන්න ගෙඩි නැහැ ළමයි මේ ගහේ. මේ බුලත් වර්ගේ නම නම් ඇත්තටම මම දන්නේ නැහැ. සාමාන්‍ය කඩවල තියෙන බුලත් කොළයට වඩා මේ බුලත් කොළේ චුට්ටක් ප්‍රමාණයෙන් වැඩි. ඇත්තටම ඔයාලා මේකේ නමක් දන්නවනම් මේ වීඩියෝ එකට පල්ලෙහායින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒක අනිත් අයටත් දැනගන්න පුළුවන්. වීඩියෝ එකේ මුලදිම මම ඔයාලට පෙන්වන්න පැණි දොඩම් ගහක්නේ. ඉතින් මම දැන් පෙන්වන්න යන්නේ ඇඹුල් දොඩම් ගහක්. මේවා නම් ගොඩක්ම බීම හදලා බොන්න එක තමයි හොඳ. අමුයෙන් කන නම් චුට්ටක් අමාරුයි. මේ පිනිජම්බු ගහේ ගෙඩි ඇත්තටම රතු පාට වෙන්නේ නැහැ. ලා රෝස පාටක් වගේ තමයි තියෙන්නේ. අවුව කාලෙටම මාරම පැණි රසයි ළමයි. හැබැයි වැස්ස කාලෙට නම් මේ ගෙඩි වතුර වගේ රහක් තමයි එන්නේ. ඉස්සර නම් කොමාරිකා පැල ඇත්තටම ගොඩක් තිබුණා. දැන් නම් එකක් දෙකක් වගේ තමයි තියෙන්නේ. මේ ලොකුවට තියෙන දෙල් ගහක්. ඇත්තටම මේ දෙල් ගෙඩි නැහැ මේ දවස්වල ඔයාලට පෙන්වන්න. ගොඩක් අය දෙල් කන්න ආස වුණාට මොකද මේක ගොඩක් උෂ්ණ කෑමක් කියලා තමයි මන් දන්නේ නම්. හොඳට සීතල ගතිය රැඳෙන තැනක වගේ මේ රම්පේ හැදුවාම ඉක්මනට වගේ බෝ වෙනවා. ඊයේ රෑ චුට්ටක් වැස්ස නිසා මේවා පෙරලිලා වගේ තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා කරපිංචා. කරපිංචා රම්පේ කියන්නේ ඇත්තටම හැම ගෙදරකම තියෙන ඒවා. ඒ කියන්නේ අපිට උයන්න පිහින වැඩවලට අනිවාර්යයෙන්ම ඕනි වෙන ඒවානේ. ගම්මිරිස් නම් ලොකුවට වගා කරලා නෑ ළමයි. ඒ වුණාට ඔයාලට මේ පෙන්වන්නේ අඹ ගහකට යවලා තියෙන ගම්මිරිස් වල. මේ පේනවනේ ඔයාලට. තාම පැහිලා නැහැ. අපේ වත්තේ එක එක වර්ගවල අඹ ගස් වලින් අඹ ගස් කීපයක්ම තියෙනවා. ඒ වුණාට මොකද ආසාවකටවත් මේ වීඩියෝ එක කරන වෙලාවේ එකම එක අඹ ගෙඩියක්වත් නැහැ ළමයි ඔයාලට පෙන්වන්න. මේ තියෙන්නේ කුරුඳු ගහක්. මේ ගහ ඇත්තටම චූටි. මේක අපේ ගෙදර හදන්න කලින් මම දැනගෙන හිටියේ නෑ මේ පැලේ මොන වගේද කියලාවත්. මේ තියෙන්නේ බිලින් ගහක්. කලින් නම් මේ ගහ පිරෙන්නම ගෙඩි තිබුණා. හැබැයි මේ වෙලාවේ පෙන්වන්න ඕලට එකම එක ගෙඩියක් තියෙනවා. ඔය තියෙන්නේ. අපි නම් මේවට කියන්නේ වැලියනෝදා කියලා. සමහරක් විට ඔයාලා ඉන්න පැත්ත අනුව ඒක නම වෙනස් වෙනවා ඇති. එළවලු වර්ගවලට නම් දඹල හදලා තියෙනවා. ඔයාලට පේනවනේ මේ වැල ඇත්තටම සරුවට වැවිලා තියෙනවා. අපි බලමු ඔයාලට පෙන්වන්න. ඔය තියෙන්නේ කරල්. මේ කරල් ළඟදි කඩලා නිසා ඔයාලට පෙන්වන්න මේකේ ගොඩක් නැහැ. හැබැයි හැදෙන වෙලාවට මාරම ගොඩක් හැදෙනවා.
මේ තියෙන්නේ නයිකොච්චි ගහක්. ආයේ තියෙන ඇඹරැල්ලා. ලොකු පොඩි ගොඩක් අය ඇඹරැල්ල වලට ආසයි. ලොකු අය නම් ගොඩක්ම උයලා කන්න තමයි ආස. හැබැයි චූටි අය සාමාන්‍ය තරුණ අය මේවා අච්චාරු දාලා කන්න ආසයි. ඔය ගොඩක් තැන්වල විකුණන්න තියෙන අච්චාරු වලත් මේ ඇඹරැල්ල අච්චාරුව තියෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් වගේම කමෙන්ට් එකකුත් දාගෙන යන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ඔයා මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න.